හිතවතුනි, ඔබේ ගෙදරත් මුදල් රැඳෙන්නේ නැද්ද? මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා ගෙදරට සෞභාග්‍ය ලැබෙන අරුම රහස් 7ක් පිළිබඳව. හරි. දැන් බලමු අපි මේ මොනවද කියලා. මුලින්ම ගෙදර ප්‍රධාන දොර පිරිසිදුව තබා ගන්න. හැමදාම උදේට දොරකඩ අතු ගාලා පිරිසිදුව තබා ගන්න. සෞභාග්‍ය එන්නේ ඒ දොරෙන්. සතියකට සැරයක්වත් ගෙදර බිම පිස දමන්න. වතුරේ ලුණු ස්වල්පයක් එකතු කරන්න. එයින් ගෙදර තියෙන අසුබ ශක්තියින් ඉවත් වෙනවා. ගෙදර තියෙන කැඩුණු වීදුරු පිඟන්ටුව වැඩ නොකරන ඔරලෝසු ඉවත් කරන්න. ඒ දේවල් තියාගන්න එක දියුණුවට බාධාවක් වෙනවා. හැමදාම හවසට නිවසේ පහන දාල්වන්න. ඒ ආලෝකයේ ගෙදරට සතුට, සෞභාග්‍ය හා දියුණුව අරන් එනවා. ඊළඟ දේ තමයි කවදාවත් රැට කුස්සියේ අපිරිසිදු භාජන තියන්න එපා. කුස්සිය කියන්නේ ගෙදර ධන උල්පත. ගෙදර දොරකඩ හෝ බැල්කනියේ ලස්සන පැලෑටියක් තියන්න. විශේෂයෙන් කෝමාරිකා වැනි පැලෑටි ගොඩක් හොඳයි. අවසාන කාරණය ලෙස සතියකට වරක් ගෙදරට සුවඳ මල් ගන්න. ඒ සුවඳ හිතට වගේම ගෙදරට නිසංසල බවක් ගෙන දෙනවා. හිතවතුනි, ඔබත් මේ දේවල් අත්හදා බලන්න. ඔබේ ගැටලු निराකරණය වේ. සතුට, සෞභාග්‍ය පිරි ජීවිතයක් ලබා ගැනීමට උපකාරී වේ. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මතක ඇතුව channel එක subscribe කරන්න කියලා ඉල්ලන ගමන් මම නවතින්නම්. ඔබට ධනිය උතුරන සුබ අනාගතයක් වේවා.